ඩ්‍රයි කොත්තුව මං හරියාස මේ කන්න මේ කන්දක් වගේ තිබට ලොකු ගහනන්නේ 950 මික්ස එක මේ මචන් කිලුවක් කරත් විතර වඩා බරයි බැලූ බැල්මටම පේනති එලෝල් ජත්න හොඳම තියෙනවා බඩගිනී නේද මොනා හරි කනවද වෙල්කම්තු තඩියයි කුලයා YouTube චැනල් ඉතින් මොනවද මේ සුවඳට සුවඳ ගෙනත් තියෙන්නේ අද ගෙනත් තියෙනවා මික්ස් කොත්තුවකුයි චිකන් දෙවල් එක්කුයි ඉතින් මේක වැඩි විස්තර කතා කරගමු අපි මේක දිගරගෙන එහෙනම් අපි ඉතින් යාළුවනේ මෙන්න මේක තමයි අද අපි ගෙනත් තියෙන මික්ස් කොත්තුව ඇත්තම කියනවනේ පට්ට සුවඳයි ඉතින් ඒක ගන්න ගමන් මම දැක්ක පොඩි ප්ලේට් එකක දාලා තියෙනවා චිකන් ටික ඒක තමයි මේ චිකන් දෙවල් එක රුපියල් 300යි කිසිම පාඩුවක් නැහැ ඉතින් අපිට දැන් තියෙන මේක try ගන්න මේක මික්ස් කොත්තුවක් කියලා තමයි මම ගත්තේ ඉතින් ඉස්සෙක් ඉන්නවා හම්බුණා අපිට ග්‍රේවි එකක් ගත්තේ කොහෙන්ද කියනවනම් DS Chinese Food Center Candy Road නාගහකන්ද මාවතකම නාගහකන්ද ඉස්සර හයිටෙක් ලංකා එක තිබ්බේ තාමත් ඒක තියෙනවා ඒක ඉස්සරහම තියෙනවා පොඩියට ගහලා DS Chinese කියලා අන්න එහෙනම් තමයි එහෙනම් හිත අපි ෆස්ට් බයිට් එක ගමු මේ හොඳයි වගේ අනම්මනන් જાති ඔක්කොම තියෙනවා හොඳ ඩ්‍රයි කොත්තුවක් මං හරියාසයි මේක කන්න පළවෙනි කට එළවලු එහෙම සුපිරි මේ දාලා තියෙනවා මීට් අයිටම් සොසේජ් සුප් දාලා තියෙනවා සුපිරිය මේක මචං කිලෝයක් කරත් විතර වඩා බරයි එහෙනම් සුපිරියටම තිබ්බා සුවඳත් මරු මේ සුවඳ අදිද්දි මට මතක් වෙනවා ඉස්සර ඉස්කෝලේ ට්‍රිප් ගියාම අර කට්ටිය ඔක්කොම නවත්තපුවාම ගිහිල්ලා කොත්තු ගන්න එතකොට කොත්තු ගහන්න මේ වගේ සුවඳක් වෙනවා ග්‍රේවියක් අනිවාර්යෙන් ඕනේ මේකට දීලා තියෙනවා මේ පාර්ට්ස් ලෙවල් එක හොඳට සෝස් අල්ලලා සුපිරියටම තියෙනවා බැලුව බැලමටම පේන ඇති මේ එලෝල් ජාතින හොඳම තියෙනවා දැන් මේක මීට් ජාති මේ හොයන්න අමාරුයි කලය එකත් එක්ක හොඳටම ෆ්‍රයි කරලා දාලා දෙනවා මගේ හොඳම යාළුවෙක් තමයි මේක කිව්වේ තඩිය සුපිරි තැනක් තියෙනවා ඊට try කරලා බලන්න මික්ස් එක එහෙම සුපිරි කිව්වා ඇත්තම සුපිරි තමයි ග්‍රේවි ගන්න හොඳ පාටට තියෙනවා ඒකින් නම් බය නැතුව දාගන්නවා හොඳට පාගලා සොසේජස් එහෙම ඉස්සෝ පොඩි කෑලි වල කපලා දාලා තියෙන්නේ හද්දි තමයි ඒක අතේ චරස් බරස් ගාලා හැපෙන්නේ මේක 950යි මේ කන්දක් වගේ තිබ්බට ලොකු ගහනක් නැහැ 950යි මික්ස් එක
ඇත්තම සුපිරිය මීට අයිටම් මෙහ මේක අස්සේ අස්සේ තියෙන පොඩි කෑලි වලට ඉස්සෝ තමා ගොඩක් මේක තියෙන්නේ හොඳයි උත්තර 950ට මං හිතන්නේ සුපිරි මේ ගොඩක් ඉස්සෝ තියෙන්නේ අතාප ඉස්සොත් නෙමෙයි මාළුත් දාලා තියෙනවා මට හිතෙන්නේ මේක පෝක් බීෆ් නෑ සීෆුඩ් මික්ස් එකක් වගේ සීෆුඩ් චිකන් මික්ස් එකක් කොහොමවත් ඉතින් සුපිරි හොඳ පෝෂන් එකක් තියෙනවා කියලා වල පේනවා ඔව් මට ඇත්තටම දාලා තියෙන මීට් ජාතිය හොයන්න අමාරුයි කද්දි ඉස්සෝ නම් තේරෙනවා කද්දි මේ ඉස්සෝ කියලා sausages ඉස්සෝ බඩත් පිරෙන මේ ටික කාලේ කොත්තු කන්දක් ඉතින් අර පොඩි පෙට්ටියේ කොහොම දාලා දුන්නද මන්දා
චිත්‍රපටවල සිස්ටම් එක පාගලා කියලා. හොඳ කොත්තුවක්. මෙන්න මේ පාර්ට්ස් ඩෙවල් එක ගිනි ගින්දර වෙන්න බැඳිලා තියෙනවා. ලොකු බඩගින්නක් තිබ්බෙත් නෑ. විතරක් තියෙනවා. ¿Viste? පෝෂන් එක තියෙනවා සුපිරියටම. හරිද? මම ඇත්තටම දැන් කෑ කා ගන්න බැරි තත්ත්වෙම ඇවිල්ලා තියෙන්නේ. බොරු සෝකෝ සෝදන්න ඕනේ නෑනේ. තා චුට්ටක් වෙලා ඉඳලා වෙනම් මම මේක කන්න පුළුවන්. අන්දවලටත් කාලා ඉන්නේ. මගේ ඔළුවේ තිබ්බේ නෑ වීඩියෝ එකක් කරන්න අයිඩියා එක. ටවුන් එකට ගියා. ඉතින් ඊට පස්සේ වීඩියෝ එකක් කරන්න හොඳයි කියලා හිතුණා. තව පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඕනේ මම තව චුට්ටක් වෙලා ඉඳලා කන්න පුළුවන්. නම්
තේරුම්න්නේ හාරන්න කාඩල් කන්න පුලන කියන්න දැන්න කොත්තු හොඳයි එවන මීට අයිටම් ගන්න මට පොඩි එච්චර පැහැදීමක් නෑ ඉස්ව තිබ්බා චිකන් තිබ්බා සොසේජස් තිබ්බා දැල්ලු මාලුත් තිබ්බා එනම්ම චුට අඩුයි නිගන කොත්තු ප්‍රමාණ වැඩිහින්න මට එහෙම අඩුව දයනවත් දන්න අනට මේ රයිපය කොත්තුවටම පට්ටාස චිකන් ඩෙවල්ලක් බදාගන්නර මෙ පාට්ස් ඩෙවල්ලක් ගන්න එක මන්න හිතන්නේ අවුලක්න ආතල්න්නේ චිකන් ඩෙවල්ලක් අඩුම 1200ක් 1000ක් වෙනවා 300යි හෝ 200යි එන යාළුවෝ මේක ඇත්තටම කන්න බෑ බඩ පිරලා දෙන්න අලුත් වීඩියෝකින් සෙට් වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.